අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ හරිම රසවත් ඉක්මනින් හදාගන්න පුළුවන් උදෑසන ආහාරයක් ගැන. මේක පොඩි ළමයින්ට වගේම කාර්යබහුල ඔයාලටත් හරිම ප්‍රයෝජනවත් වේවි. එහෙනම් අපි බලමු මේක හදාගන්න මොනවද ඕන වෙන්නේ කියලා. අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි කෝප්ප එකක්, කපාගත්ත ලුණු ගෙඩියක්, බිත්තර එකක්, කිරි කෝප්ප භාගයක්, කෑලි මිරිස්, ගම් මිරිස්, ලුණු, සීනි, චීස්, බේකින් සෝඩා ස්වල්පයක්. මුලින්ම අපි භාජනයකට පාන් පිටි, ලුණු, බිත්තර, කිරි, කෑලි මිරිස්, ගම් මිරිස්, රස අනුව ලුණු සහ සීනි දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. අවශ්‍ය වුණොත් වතුර ටිකක් දාලා හොඳට කලවම් කරගන්න. දැන් අපි හදාගත්ත මේ මිශ්‍රණයට මේ වගේ චීස් ටික එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපි මේකටම බේකින් සෝඩා ටිකත් එකතු කරලා ආයෙත් හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් වුණාම අපි හදාගත්තු මිශ්‍රණයෙන් ටිකක් දාලා පෑන් කේක් එකක් වගේ තුනී කරගන්න. ඊට පස්සේ ටික වෙලාවකින් මේක උඩ පැත්තට තෙල් ටිකක් දාලා අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් ඒ විදිහටම බැදගන්න. ඔන්න ඉතාම කෙටි කාලයකින් හරිම රසවත් උදෑසන ආහාරය ලෑස්ති. මේක හරිම ඉක්මනින් අඩුම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න පුළුවන්. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තවත් මේ වගේ රසවත් කෑම හදන හැටි දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.